වියට්නාමයේ නින්බින් වල අපේ දෙවැනි වීඩියෝ එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. නින්බින් සංචාරය කරද්දි අපිට අමතක කරන්න බැරි සුන්දර අත්දැකීම් එකතු කරගන්න පුළුවන් තැනකට තමයි අද අපි ඔයාලව මුලින්ම එක්කගෙන යන්නේ. මේ තමයි වියට්නාමයේ සුප්‍රසිද්ධ ටැම්කොක් නිම්නය. අද අපි මේ ටැම්කොක් නිම්නය හරහා ගලා බසින ගංගාව දිගේ බෝට්ටුවකින් යන්න තමයි මේ හදන්නේ. අපි ඔන්න දැන් ඇවිල්ලා ඉන්නේ මේ අනිත් බෝට්ටුව වල යන්න. ටැම්කොක් බෝට්ටුව වල යන්න. ඔව් උදේ වගේම තමයි මේ මෙතන ටිකට් එක ඩොන් 2,50,000යි එක්කෙනෙක්ට. ඒකට ලක්ෂ 5ක් වෙනවා දෙන්නට. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 5,000යි දෙන්නට. 5,000ක් වෙනවා දෙන්නටම. ඒ ටිකට් කවුන්ට් එකේ ඉඳලා මෙතෙන්ට ඉලෙක්ට්‍රික් කාර් එකකින් ගෙනල්ලා දානවා. ඊට පස්සේ බෝට්ටුව එක ගිහලා ආවට පස්සේ අපි ආයි අර පාකින් එකට ගිහින් දානවා. අපි එතන පාකින් එකේ තමයි අපි බයික් එක දාලා ආවේ. පාකින් එකටත් අපෙන් ගත්තා 10,000ක්. ඔව් ඩොන් 10,000ක් ගත්තා. මේ වගේ තමයි මෙතන තියෙන්නේ. දැන් අපි ඇවිල්ලා යන්න හදන්නේ මෙතනින් ජැකට් දෙකක් දාගෙන යන්න ඕනේ. ගන්නකො ජැකට් දෙක. හතරක් යනවා. ඉස්සෙල්ලා වගේම đúng rồi nhưng mà bây giờ kéo nhau xuống đây cả. Đi à? hello One here. okay Sao mà từ đó hết? Bắt mấy tiếng nào? Chưa cũng Ấn Độ cũng có Đang Ấn Độ nhiều India. not India Sri Lanka yeah Sri Lanka đi người India này mới vấp rồi. මේක දෙන්නයි එක යන්නේ. උදේ නම් 4 දෙනෙක් එක්කන් ගියානේ. ඉස්සරහයි පිටිපස්සේ යන්නේ සීට් එක. දැන් පටන් ගත්ත විතරයි. අපි ගිහිල්ලා බලමු. ටැම්කොක් කියන වචනේ තේරුම තමයි ගුහා 3 කියන එක. හැබැයි මේ ගමනේ තියෙන විශේෂම සහ පුදුම හිතන දේ තමයි මෙතන බෝට්ටු පදින ක්‍රමය. මෙතන බෝට්ටු පදින්නන් විශේෂයෙන්ම කාන්තාවන් අත් දෙකින් නෙවෙයි, තමන්ගේ කකුල් දෙකින් තමයි හරි අපූර්වට මේ බෝට්ටුව හබල් ගන්නේ. මුළු ලෝකෙන්ම මේ වගේ දෙයක් දකින්න පුළුවන් වෙන්නේ මෙතන විතරයි.
ඔන් ටැම්කොක් බෝට්ටුව එක ගිහිල්ලා අපි ආවා. මෙතන තමයි පාකින් එක තියෙන්නේ. මෙතෙන්ටම තමයි අපි ආවෙත් මේ දරන් ඉඳලා එන බස් එකේ වඩ පිටිපස්සෙන් පේනවා ඇති ඔය ස්ලීපර් බස් ඇවිල්ලා මේ ටයිම් එකට තියෙනවා මෙතන. ඔය වගේ මේ ටිකට් එක වුණා එක්කෙනෙක්ට ලක්ෂ 3ක් නේ. නෑ දෙක ලක්ෂ 2මාරක්. ඔව් 2මාරක්. ලක්ෂ 2මාරයි. එතකොට ලක්ෂ 5යි. අපි මම හිතන්නේ ඉස්සෙල්ලා කිව්වා. ඔව් ලක්ෂ 5යි. උදේ ලක්ෂ 6යි. ඒ ටුවර් එක මේක ලක්ෂ 5යි අපි දෙන්නටම. එතකොට වෙනස්ම එක්ස්පීරියන්ස් දෙකක් තියෙන්නේ. ට්‍රැන් ඇන් වල තියෙන්නේ වෙනස්ම එක්ස්පීරියන්ස් එකක්. ඔයාලා දකින්න ට්‍රැන් ඇන් වල තියෙන්නේ ගොඩක් හන්දු. දැන් මෙහි තියෙනවා මේ ෆැඩි ෆීල්. ඒ කියන්නේ කුඹුරු යායක් මැදින් තමයි මේක යන්න තියෙන්නේ. උදේ එකේ අපිට අර මැද පන්සල් වලට බහින්න පුළුවන්. ඒ ප්ලේසස් අපිට බලන්න පුළුවන්. එහෙම තමයි තිබ්බේ. මෙතන එහෙම බහින්න බෑ. බහින්න තැනක් තිබ්බා. අපි එතන නැවැත්තුවේ නෑ. අපි ගියපු එක්කෙනා ආව හරවගෙන කියන එන්ඩ් එකේ. අන්තිමටම ගිහිල්ලා එන්ඩ් එකේ තිබ්බේ. මේකේ තනිකරම තියෙන්නේ ෆ්ලැට් වෝටර් එකක්. ඒ කියන්නේ අර දෙපැත්තෙම කුඹුරු තිබ්බේ. ඒ මැදින් තියෙන ගඟක තමයි මේගොල්ලෝ ගියේ. ඒගොල්ලන්ගේ මේ කුඹුරුත් අර අපේ වගේ නෙවෙයි වතුරේ තමයි පැල ඉඳලා තියෙන්නේ. ඔයාලා දකින්න ඇති වීඩියෝ වල. තව වෙනසක් තමයි ට්‍රැන් ඇන් වල ඒගොල්ලෝ හබල් ගැහුවේ අත් දෙකෙන්. මේගොල්ලෝ කකුල් දෙකෙන්. මේගොල්ලෝ කකුල් දෙකෙන්. ඔයාලා දකින්න ඇති. ඒක වෙනස්ම එක්ස්පීරියන්ස් දෙයක්. ඔයාලත් අනිවාර්යෙන් ඉන්බින් ආවොත් එක්ස්පීරියන්ස් දෙකම ගන්න බලන්න. අනිවාර්යෙන්ම මේ ට්‍රැන් ඇන් යනවා නම් උදේ යන්න. ඔව්. ටැම්කොක් එනවා නම් අනිවාර්යෙන් හවසට එන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේගොල්ලෝ අවසාන ටයිම් එක දීලා තියෙන්නේ 5. 5න් පස්සේ ගන්න නැහැ. ඒකින්ද ඔයාලා අනිවාර්යෙන් 4ට අපි ගිය 4ට විතර ඒ ටයිම් එක මාර ලස්සනයි. ඔයාලා දකින්න ඇති සන්සෙට් එක. ඒ කියන්නේ ඊර අර පැත්තේ කන්දට බහිනවා. එතකොට ලස්සන එළියක් එනවා මේ පැත්තේ. හොඳයි. ටිකට් එක ගාවනේ. මෙන්න මෙතන මොකදනේ? ඒක බලන්න බය වෙයි. ආ නේද දෙකටියා. උඹේ රෝසි වගේ එක්කනේ. අනේ මූණ රෝස පාටයි. දැක්කද? යව්. ඒටි හොඳට. ටිකට් එක. Thank you. උදේනේ ආවේ. දැන් 6යි නෙලා. දෙක දැස්සේ ඉන්න. Good morning. අපි ආව හැන්මුවා කන්ද නගින්න. දැන් වෙලාව 6යි කාල විතර වෙලා. 6ට තමයි එන්න හැදුවේ. පොඩ්ඩක් පරක් වුණා. දැන් තමයි ෆොරිනර්ස්ලා එහෙම පටන් අරන් තියෙන්නේ. අපි නැවදිච්ච තැනට මේ ඉඳන් පොඩි චූටි දුරයි. ඔව් මීටර 100යි පේන දුර. ඒකෙන් හින්දා අපි ටක් ගාලා පයින්ම ආවා. මෙතන එන්ට්‍රන්ස් ටිකට් එක එනවා එක්කෙනෙක්ට 1500ක්. ඒ කියන්නේ වියට්නාම් ඩොන් 1,50,000ක්. 1,50,000ක් වෙනවා වියට්නාම් ඩොන්. මෙහි වියට්නාම් වල පොඩ්ඩක් අර හැම එකටම ටිකට් ගන්න සම්භාවිතාව වැඩි. ඒකින්ද පොඩ්ඩක් වියදම් වෙනවා වැඩි. ටිකට් වලට ගාණ යනවා වැඩි. අපි මොකද තායිලන්තේ ගියපු වෙලාවේ එහෙම ලොකු එක්ස්පෙන්සස් ගියේ නැහැ ටිකට් වලට. මෙහි හැම දෙයකටම ටිකක් ලොකුවට යනවා ටිකට් ෆී එක. ප්‍රශ්න නැහැ. ඉතින් ඒගොල්ලෝගේ ආදායම් මාර්ගය ඒගොල්ලෝ හදාගෙන තියෙන්නේ. යම් උඩට යම්.
මෙතන තියෙනවා ටයිගර් කේව් එක. එන ගමන් ඒක බලන්න යනවා. මේ කඳු මුදුනට යන්න අපිට ගල්පඩි 500කට ආසන්න ප්‍රමාණයක් ඉහළට නගින්න වෙනවා. මේ ගමන ටිකක් මහන්සි වෙන වැඩක් වුණත් ඉහළටම ගියාම පෙනෙන දර්ශනය නම් ඇත්තටම හරිම පුදුමාකාරයි. කන්ද උඩ ඉඳන් බලද්දි වටේම තියෙන හුණු ගල් කඳු, ටැම්කොක් නිම්නය සහ ඊමදින් ගලා යන ගංගාවන් හරිම ලස්සනට පේනවා. ඉතින් ඔයත් වියට්නාමයේ නින්බින් වල සංචාරය කරනවා නම් මේ මුවා කේව් කන්ද නගින්න අමතක කරන්න එපා. මාරව ලස්සන view එක මේ ටයිම් එකට. 6:00යි. එපා වඩින්න පා. වඩින්න හොඳ නැහැ හිටගෙන ඉන්න ටිකක් වෙලා. යා. මේක යන්න නගි. කවුද? නාඩි බලන්න. නේ සාමාන්‍ය පරිදි තියෙනවා. යා තා පොඩ්ඩයි. දැන් නම් අපි උඩටම ඇවිල්ලා තියෙන්නේ. මෙතන උඩ ඉන්නවා මකරා. මකරා ගාවට තමයි ආවේ අපි. ඔව් මකරා දැන් පෙන්නලා තියෙන්නේ මෙයාට දැන්. තා පොඩ්ඩයි. යා මේ ගල් ඉස්සන හොනේ කැපිලා තියෙන්නේ. Hồi đấy thì Thảo đi phải đi đường bên phải cái lên không? Hay. Bên treo leo á. Đi cắt cái này đi à. Mày Thảo bắt đầu hẳn đi đi. Thì đi ra chỗ này đưa lấy cái máy chụp hình trước. Caranya? Hari channel nih kamu. Udah nyari nih, Bay. වෙන්නකො Bay, halo. Galut telan. මේක අරන් පහද මේක හෙලනවා. Thảo đi lên tới đây được không? Nanti gue ada HP telan Bay, halo. මෙතෙන්ට එන්න පුළුවන්. පයින් නෑ ඉතින් අඩිය තියන්න. එන්නකො.
කියන්න තියන්නේ? කියන්න දෙයක් නැද කඳුල නගින්න බෑ. දැන් අපි උඩටම ඇවිල්ලා තියෙන්නේ. ලොකු කන්දක් නෑ. අර ඒ වුණාට පඩි පොඩ්ඩක් උසයි. එතකොට ඒකින්ද මහන්සි වැඩි. එනනම් උදේ වෙන්න මෙහාට. එතකොට පොඩ්ඩක් අර මාර ලස්සන view එකක් බලන්න පුළුවන්. මෙතන අපි ඉස්සෙල්ලාම ආවේ මකර ඉන්න තැනට. ඊට පස්සේ මෙහෙන් ආයි බැහැගෙන යනකොට ආයි අර පැත්තට බෙදිලා යන්න තියෙනවා. උඩ පැගෝඩ එකක් තියෙනවා. අනිත් පොඩි කන්ද එක. ඒ පැත්තට යන්න ඕනේ. දැන් යමුනේ. පළහැට යමු. දැන් එක බැහැලා ඉවරයි. තව චුට්ටක් තියෙනවා. ඔව් මකර මෙතනෙත් තියෙනවා. මෙතනින් බලලා යන්න තිබ්බා. ඒකට උඩ ඉන්නේ ඔරිජිනල් මකර. මේ මෙතනින් එන්න තියෙන්නේ. එනකොටම මෙතන තියෙනවා කේව් එකක්. ටයිගර් කේව් කියලා. ටයිගර් කේව් එක. ඒක බලන්න නැතුව තමයි අපි උඩට ගියේ. ඉක්මනට යන්න ඕනේ නේද? අපි ගිහිල්ලා බලමු. ටයිගර් කේව් එක. කොටියක් ඉන්නවා. කොටිය බලන් එනවා බලේ ඉන්න. අම්බෝ සීතලයි මේක ඇතුළේ. මේ සුටි කොල්ලගේ. එකද මේ මල් පොඩක් තියෙනවා. මෙහෙන් යන්නේ. අද පොඩු දෙකෙන් පොඩ වාඩිලා ඉමුනේ. හා. යෝනිගේ මාඩෝ. අපි හැමුවා කන්ද බැහැලා පල්ලෙහාට ඇවිල්ලා දැන් අපි ආවා ඉන්න තැනට. එතන මේ ඔයාලා දකින්නත් ඇති අර කන්ද පල්ලෙහා ලෝටස් ෆොන්ට් එකක් තියෙනවා. මේ දවස්වල නම් හේ ලොකුවට මල් නැහැ. ඔයාලා දැකලාත් ඇති ලස්සන වීඩියෝ තියෙනවා. ඒ මල් නැහැ තාම. ඒ කියන්නේ කොළ ටිකක් තාම හැදීගෙන එනවා. ඒකත් බලන්න පුළුවන් ඔයාලට මේ පැත්තට ආවොත්. අපි දැන් හැමුවා හෝම් ස්ටේ එකේ ඉන්නේ. දැන් අපි මෙහෙන් චෙක් අවුට් වෙනවා. අපි යන්න ඕනේ මේ ඊළඟට හැනොයි වලට මේ අපි ට්‍රේන් එකක් තමයි දැන් මේ හැනොයි වලින් නින්බින් ඉඳලා හැනොයි වලට එතෙන්ට දැන් යන්න ඕනේ. අපි හිටියේ මෙතන මේ හෝම් ස්ටේ එකේ. ඒක ප්‍රශ්නයක් නෑ. මේ හැමුවා එතන කන්දට යන්න ලේසි. කන්ද ගාවමයි තියෙන්නේ එතන. ඒ වගේම බෝට් රයිඩ් වලට ඒවට යන්න ඔයාලට මෙතන හිටන් ලේසි. ඔව් දෙපැත්තටම ඒ කියන්නේ මෙතන අර සෙන්ට් එකක් වගේ ටැම්කොක් පැත්තටයි ට්‍රැන්ගන් පැත්තටයි දෙපැත්තටම යන්න පුළුවන් ඔයාලට. මේ හරියේ ස්ටේ එකක් ගත්තොත් අනික මේ ඒ දෙපැත්තම පොඩ්ඩක් ගානනුත් ටැම්කොක් පැත්ත නම් ගොඩක් ගණන් වැඩි. ට්‍රැන්ගන් පැත්ත ප්‍රශ්නයක් නෑ සාමාන්‍යයෙන් පුළුවන්. හැබැයි ඒ හින්දා මේ පැත්තට ගොඩක් දුරයි. ඒකින්ද හැන්මුවා පැත්තේ ඉන්න එක තමයි ඔයාලා වැඩිම හොඳම දේ මං හිතන්නේ මේ පැත්තට ආවොත්. එහෙනම් දැන් අපි හැනොයි වලට යන්න ඕනේ. දැන් ට්‍රේන් එක 1:00ට පටන් ගන්නවා. 1:00ට මෙහින් නින්බින් වල යනවා. අපි ස්ටේෂන් එකට යන්න ඕනේ. ඒ ටික අපි අලුත් වීඩියෝ එකෙන් දානම් හැනොයි වීඩියෝ එකට. නින්බින් වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. එහෙනම් අපි subscribe කරන්න නැත්නම් subscribe කරන්න. ඒ වගේම අපේ Facebook Instagram pages follow කරන්න. එහෙනම් අපි හැනොයි වලින් හම්බෙමු.